මම මේ ළඟදී යාපනයට ගියා. යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගත්තා. ගත්තු වෙලාවේ නැගිටලා කිව්වා පළාත් මහමාර්ග අධ්‍යක්ෂතුමා උතුරු පළාතේ පාරවල් කැඩිලා තියෙන්නේ. පාරවල් හදන්න සල්ලි ඕන කිව්වා. මම ඒවා කීයක් ඕනද කිව්වා. ලක්ෂ 5000ක් ඕන කිව්වා. ලියාගෙන ආවා අයවැය ලේඛනයේ ලක්ෂ 5000ම වෙන් කරා. දැන් එහෙට තියෙන අභියෝගය මොකද්ද? දෙසැම්බර් 31කට කලින් මේ ලක්ෂ 5000 වියදම් කරලා පාරවල් ටික හදන්න ඕන. අන්න ඒකට ප්‍රාදේශ සභාව නගර සභාව සහාය ඕන දෙන්නේ. ඊට අනුරාධපුරයට ගියා. අනුරාධපුරේ කිව්වා රාජංගනී වැව, හුරුළු වැව, නාච්චදුව වැව යටතේ තියෙන පොඩි වාරි මාර්ගවල ඇල වේලි සොරව් කැඩිලා තියෙන්නේ. ඒකට සල්ලි ඕන කිව්වා. මම කීයක් ඕනද කිව්වා. ලක්ෂ 3000ක් ඕන කිව්වා. ලියාගෙන ආවා බහණ්ඩාගාරයට කිව්වා ලක්ෂ 3000 වෙන් කරන්න කියලා. එතකොට එහෙම බහණ්ඩාගාරයට කතා කරලා කියලා ලක්ෂ 3000 වැඩි ලක්ෂ 2000ක් තිබ්බොත් ඇති කියලා. ඒ කියන්නේ 3000 වැඩ මේ මාස 8 කරන්න බෑ. දැන් අපිට තියෙන අභියෝගය ඒකයි. දිසාපතිවරු ඔක්කොම කැඳෙව්වා. කැඳවලා ඒ දිස්ත්‍රික්කයට ඇවිල්ලා තියෙන සල්ලි ප්‍රමාණය කිව්වා. කියලා කිව්වා මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාකට වැඩ ඉවර කරන්න ඕන. අමාත්‍යංශ ලේකම්වරු කැඳෙව්වා. ඒ අමාත්‍යංශෙ වෙන් කළ තියෙන මුදල් ප්‍රමාණය කිව්වා. මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් වැඩ ඉවර කරන්න ඕන. දැන් තියෙන්නේ මොකද්ද? සල්ලි තියෙනවා වැඩ ඉවර කරන්න ඕන. ඒකට ඕන ගමේ යාන්ත්‍රණය. ඒක තමයි ප්‍රාදේශ සභාව. ඒ නිසා ජුනි මාසි ප්‍රාදේශ සභාව පිහිටවලා යෝජනා ටික හදලා මධ්‍යම ආණ්ඩුවට එවන්න තමුන්නාන්සලා ගම්වල තියෙන පාරවල්, ඇලවේලි, බෝක්කු මේ ඔක්කොම ටික විසඳන්න සල්ලි දෙන්නම්. 26 වියදම් කරන්න පුළුවන් සල්ලි ටික කියන්නේ ඒ සල්ලි ටික දෙන්න. සල්ලි තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර පාර හදන්න ලක්ෂ 20ක් දාන්න ඕන. ලක්ෂ 10 පාරට. දැන් ලක්ෂ 10 දැම්මොත් ඇති. ඉස්සර වගේ දෙගුණයක් වැඩ කරන්න පුළුවන්. ඉස්සර සල්ලි වලට. හැබැයි මේ සැරේ මොකද වෙලා තියෙන්නේ? සල්ලිත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වැඩ ටික හොඳට කරන්න පුළුවන්. හැබැයි ඒකට මොකද වෙන්න ඕන? මෙන්න මේ ප්‍රාදේශ සභාව යෝජනා ටික හදලා ඒට එවන්න ඕන. එව්වාම අපිට බය නැතුව අනුමත කරන්න පුළුවන් වෙන්න ඕන. වෙන කවුරු හරි ප්‍රාදේශ සභාවක් අරගෙන යෝජනා ටික හදලා එව්වොත් එකින් එක බලන්න වෙනවා. මේකෙන් කීයක් ගහන්න යනවද දන්නේ? කොන්ක්‍රීට් දානවා කියවට පාරට වෙනුවට ගෙදරට දන්න යන්නේ. එතකොට යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නේ. අපිට විශ්වාස කණ්ඩායම හදලා එවන්න ඕන. අනිත් අය යෝජනා හදලා එව්වොත් මොකද වෙන්නේ? අනිත් අය යෝජනා හදලා එව්වොත් අපිට විශ්වාස නැහැ. විශ්වාස කරන්න ඕනද? කරලා තියෙන වැඩ හැටියට විශ්වාස කරන්න බෑනේ. ඒ නිසා විශ්වාසවන්ත ලෙස යෝජනා ටික හදලා එවන්න නම් ප්‍රාදේශ සභාව, නගර සභාව, ජාතික ජනබලවේගයට බාර දෙන්න ඕනකම තියෙනවා. මධ්‍යම ආණ්ඩුව වැඩ ටික ගම එලන්න. ඒ නිසා ඒ පැත්තෙන් අපිට බලය ඕන. අනිත් පැත්තෙන් දැන් වංචා දූෂණ ගැන විශාල පිපාසයක් තියෙනවා මේ රටේ ජනතාවට දඬුවම් ලබා දීම පිළිබඳ. එක අවුරුදු 76කට පස්සේ ආණ්ඩුවක් හදලා තියෙනවා. මොන වගේ ආණ්ඩුවක්ද? මහජනයාගේ මුදල් රුපියලක් හොරකම් කරන්නේ නැති නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් හදලා තියෙනවා. මේ අපි කවුරුවත් අපේ ඇමතිවරු, මම, අපේ മന്ത്രിවරු කිසි කෙනෙක් මම සහතිකයක් දෙන්නම් එක රුපියලක් හොරකම් කරන්නේ නැහැ, නාස්ති කරන්නේ නැහැ මහජනයාගේ. පළමු වතාවට මේ ආණ්ඩුවක් හදලා තියෙන්නේ. ඉස්සර රස්සාවක් ගන්න කීයක් හරි දෙන්න ඕන. එහෙම නෙවෙලා තියෙන්නේ. පාර හදන්නකොට කීයක් හරි ඇමතිගේ ගෙදර. මේ ඔක්කොම ඉවරයි. අපි තවත් තැන අපිට තොරතුරු වෙනවා සමහර රාජ්‍ය නිලධාරි මහත්තුරු තාම පොඩි දේවල් කරනවා කියලා. අපි වැටුප් වැඩි කරලා තියෙන්නේ. පොඩි දේවල් කරන්න ලෑස්ති වෙන්න එපා. කරොත් බොහොම අමාරුවෙන් හොයාගත්තු රස්සාව ඉතා කෙටි දවසකින් නැතුව යනවා. මම අද කියන්නේ. මේ රට හදන්න ඕනේ එහෙමයි. ඕනද? එම ඕනනේ. දැන් මම දන්නවා රේගු දෙපාර්තමේන්තුව 4 දිනක වැඩ තහනම් කරලා එළියට ගිහලා තියෙනවා. එළියට දාලා තියෙනවා. තව දෙන්නේ 3 දිනක එළියට වැටෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් මහත්තුරු ඇතුළු කීප දිනක් වැඩ තහනම් කරලා එළියට වැටලා තියෙනවා. හොඳ නරකද? හොඳ නරකද? හොඳයි. ඇයි එහෙම රටක් හදන්න පුළුවන්? එහෙම වැඩේ කරන්න පුළුවන් කාටද? ලොක්කෝ හරියට හිටියොත්, දේශපාලන අධිකාරියෝ හරියට හිටියොත් රාජ්‍ය සේවය හදන්න පුළුවන්. හැබැයි දේශපාලන අධිකාරියෝ හොරකම් කර රාජ්‍ය සේවයකට කියන්න බෑ හොරකම් කරන්න එපා කියලා. එදා අර කක්කුට්ට ඇදේට යන ගමන් පැටියට කියන කෙලින් ඵලයන් කියලා. එහෙම කියන්න බෑනේ. ඉතින් අපි යාන්ත්‍රණය හදලා තිනවා. ඒ නිසා මං කියන මේ රටේ ආණ්ඩුවක් හදනවා නම් හදන්නේ හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් විතරයි. මේ රටේ යලි පාර විවෘත වෙන්නේ. දූෂිතයන්ට කවදාවත් ආපහු අපේ රටේ ආණ්ඩුව හදන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක